Hello guys. ඉතින් ඔයාලට කොහමද? අද අපි යනවා කොළඹ අනුරාධපුරයට. ඉතින් ඔක්කොම කලින් කියන්නේ ඔයාලා දන්සල් කෑවද? ඔයාලා දන්සල් යන්නද? ඉතින් අපේ මේ වීඩියෝ එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න. අනිවාර්යයෙන්ම මේ අනුරාධපුරය අපි දැන් බලමු වෙසක් කොහොමද කියලා. මොනවද දන්සල්ද හම්බෙන්නේ කියලා මම එක දන්සල දැක්ක. ෆුඩ් සලාඩ් දන්සල. මම ඒක දැක්කලම නෑ මේ ඒක විදිහ පොලිමක් අපි හිටියේ නෑ. ඉතින් ඉස්සරහට තව මොන දන්සල් හම්බෙයිද? වෙසක් එකට මොනවද තියෙන්නේ? අපි නාන්නත් තැනකට යන්න හිතන් ඉන්නවා. අපි බලමු. ඉතින් ඔයාලා දිගටම වීඩියෝ එක බලන්න. හලෝ. පළවෙනි දන්සල. මානුයි දෙයි. අද පළවෙනි දන්සල සීන සම්බෝධන දන්සලගේ නේ වදිරිලාගේ නෙමෙයි වීඩියෝ එක බලපෑ දන්නේ නැති එක පළවෙනි අයිස්ක්‍රීම් දන්සල. යෝ නෙමෙයි කතිය. අම්මා පොලි මේ දෙක දැන්. ඒ තමයි පළවෙනි අයිස්ක්‍රීම් එක අපි තව කොච්චර කවර් කරන්නේ කියලා බලමු. හරි බලමු. Ini malu bang. Dah, balik dah. Hai. මේ අපේ දෙවෙනි දීව දන්සල මේක බලමු රස දෙකේ. එන්න. අපිට හම්බුණා චොකලට් අයිස්ක්‍රීම් මේ ආමේ මියාගේ ටික ගන්න දෙකම කනවා මම නවල් දෙන්නේ නැහැ නේ. මට ඕනේ මොකද? දෙන්න.
බොන්නේ දන්සලක් හම්බුණා. පළවෙනි සුප් දන්සල මේක. ඒක බීලා බීලා මේක බොන්න අම්මා. අන්න සුප් බොනවා ටික ලස්සනයි. යාලා ලස්සනයි. ගයිස් මේ වෙනකොට නම් අපේ බඩේ කැපැසිටි එක ෆුල් නිසා අපි තීරණය කරා සමහර දන්සල් මග ඇරලා යන්න. අපි ඇවිල්ලා ඉන්නේ. බීමනේ අපිට නම් බීම බීර ඇතිලා තියෙන්නේ. ඒ දින අපේ කීවෙනි බීම එකද දන්නේ නැහැ. බිරියානි මහරාණි බිරියානි රෙස්ටොරන්ට් එකකින් කරන්නේ ඒක. මේක රෙස්ටොරන්ට් එකකින් කරන්නේ රස ඇති. මේ බයික් එකේ දන්සල වදින්න ඉන්නවා. ඔව්. පොලිමට එන්න පොලිමට එන්න. මට මතක නෑ මේ කීවිනි අයිස්ක්‍රීම් එක දැන්. කීවිනි එකද? මට මතක නෑ. වැනිලා එකයි චොකලට් එකයි ආයෙ වෙන එක තුන මේ හතරනේ. හතර වගේ. ඔන්න අපි දැන් අනුරාධපුරේ යන්න මෙන්න මේ පාරට හැරෙමු. රාජධානි පියුසුම කියලා තියෙනවා. පාදෙනියෙන් තමයි දැම්මේ. අපි පාදෙනියෙන් තමයි දැම්මේ. අපි ඉස්සර අපිට පේනවා ලොකෝ ටැබ්ලට් එකක් තියෙනවා ඒ කියන්නේ දන්සලා. ඔයාලත් මේ වීඩියෝ එක බලද්දි ඔයාලත් එනාගෙන යනකොට මෙතන නැත්තම් වෙනදට පාළු වෙලා තියෙන මේ පාරවල් අද පිරිලායි. මෙතන මාර ලස්සනයි. පාර හරිම ලස්සනයි. මම මේක දැකලා නෑ කලින්. එතන යන්නත් බෑ. ගයිස් ඔන්න අපි දැන් වෙන පුර ආවා. මේ යටි බස් එක තරහ වෙලා ඉන්නේ. Guys, අමුතු පානයක් කොත්තමල්ලි හම්බුණා. මේ පාර පළවෙනි කොත්තමල්ලි දන්සල්. මේ හකුරුත් තියෙනවා මේ අතුලේ පේන්නේ. කැලේ ඇලි ඉන්නවා. ඒ කල්ගම්මෝයි ඉතින් කල්ගම්මේ කොහොමද අලියා එනවා. මම අලියා ඇවිල්ලා දෙනවා දැකලා. යායි දෙකෝ. ආකාසන් තුරේ.
අපි දැන් මේ නාන්න තැනක් හොයාගෙන යනවා. අපි ආවා වැවට නාන්න. තිසා වැව. මේ ගොඩක් සෙනගින්නා මේ අද පොය නිසා වෙන්නේ නැති. වටේටම ඉන්නවා මේ අර තියෙන චෛත්‍ය තුන. අපි දැන් නාලා ඉවරයි. දැන් අපි චේන්ජ් එකක් දාගෙන රුවන්වැලි සෑයට යන්න මට පොඩි අකරතැබ්බයක් වුණා. අපිට මේ අදුම් කඩයක් හොයාගන්න ඕනේ. මේ මට පෑන්ට් එකක් ගන්න. ඒක අරගෙන අපි රුවන්වැලි සෑය වදින්න යනවා. බයි. ඔන්න බලන්න පාර මාර විදියට රෂ් වෙලා තියෙන්නේ. මේ පුදුම විදියට ට්‍රැෆික් එක සෙට් වෙලා තියෙන්නේ යන්න. මේ මැප් එකේ රතු පාටින් පෙන්නනවා මේ බලන්න. මැප් එකේ රතු පාටින් පෙන්නනවා මේ ට්‍රැෆික් එක. යන්න නම් බෑ මේ පාර බ්ලොක් කරලා තියෙනවා. මේකේ මේ වටින් එන එක. ගයිස් ඔන්න අපි රුවන්වැලි සෑයට ඇවිල්ලා ඉන්නේ. ඔව් රුවන්වැලි සෑයට ආවා මේ ගොඩාක් සෙනගින්න. ඔව් යාලට පෙන්නන්න. අපි එන්න කොට රැ වුණා මේ දන්සල්ලේම කාගෙන ගෙනකොට පොඩ්ඩක් රැ වුණා මෙහෙට. දැන් තමයි ආවේ. බයි. අපි එන වැදලා එන්න. තියෙන රුවන්වැලි සෑය එන්ට්‍රන්ස් එක බලන්න ගයිස්. තියෙන බ්ලොක් එක මිනිස්සු කොට ආරියක් ඇවිල්ලා ඉන්නවාද සක් එකට රුවන්වැලි සෑයට. අපි දැන් ආව ජයශ්‍රී මහ බෝධිය වදින්න. රුවන්වැලි සෑය ගාව ඉඳන් මෙතෙන්ට පයින් ආවා. එන්න පාරක් තියෙනවා මේ පාරේ. අපි දිගටම ආවා ජයශ්‍රී මහ බෝධියට. දැන් වඳින්න යන්නේ. වැදලා එන්න. අපි දැන් ඉන්නේ බද්දන්සෙලේ මහ රෑ 11යි ගාන වෙලාව. ඔව් දැන් තලාව ඉන්නේ. නිදිමතයි දැන් බත් කන්න යන්නේ. අප්පඩ ලයිට් උත් වැටෙනවා. ආයි කනවද? බත් කනවද? අලිගාන කලයක් මැද්දෙන් යනවා. දැන් මේ වොයිස් එක නම් ගණන් ගන්න එපා. දෙමෙන් ඉන්නේ. අලිගාන කැලේකට මෙහි ගෙවලුත් තියෙනවා.
මේ අපි දැන් යනවා මේ අදපත් පොතක් හොද ගන්න නාන්න කරන්න අපිට ලියුවා ඒක කියන්නේ නාන්න කරත් ඉන්නේ යා මොකද මේකේ නම නාන්න තැනේ නාන්න තැනේ නම මොකද මේක ටෙස්ට් එකක් දාන්න ඕකේ අපි දැන් ඉන්නේ සබුත් එකම අපි මෙතන ඔෂිතක් දාලා චේන්ජ් එකක් දාලා යන්නේ ආයි බක්කුට ඩාන්සර් අපි ලොකේෂන් එකට නම් ආව ලස්සනයි ඒනට මෙතන නාන්න බෑ නෑ බයයි නෑ තමයි මෙතන නාන්න බැරි සීන් එකක් තියෙන්නේ වා මේ තියෙන්නේ අපි නාන්නෙන් හදපු බව මෙතන නාන්නත් පුළුවන් මේ බයයිලු මෙයාට බයයිලු අපි ඉස්සෙල්ලා ගියානේ නාන්න තැනක් හොයාගෙන මේ ඊට පස්සේ ඒවා හරි ගියේ නැහැ මම එද්දි දැක්ක මේ පාලමත් එක්ක මේ මෙතන කට්ටිය නනා ඉන්න ඊයේ දැන් ඒක මතක් කරගෙන මේ ඒ තැනට අපි ආවා ආයේ නාපු කට්ටිය ඉන්නේ. වව් මෙතන ලස්සනයි නේ. හැබැයි ගැඹුර ඇති අර වගේ අර චූටි අර අගේ කහනේ නැති. අපෝ යාළුවනේ ඉතින් අපි දැන් නාලා ඉන්නේ නාන්න ආව තැන තමයි මේක. හරිද? කරයිනේ. තාවත් වෙනවා අපි වර නාන්න ආපු තැන මෙන්නේ නැහැ. යාවත් ලස්සනයි. යන්නේ නාලා ඉන්නේ. ඊයේ දවසට නෑ. ඊයේ නෑ නෝන්ඩි. මාත් එක්ක ඉඩාම විතරයි. දන්සල විවෘත කරන්නම හදන්නේ පළවෙනියටම යන්න හදන්නේ දන්සලට කොස් දන්සල. හරි එකක් ගන්න. අත පිච්චෙනවා අනේ උතන කියන්න එපා මේක කරන් ඉන්නකො අම්මෝ බොම් ස්තුතියි නැත්තම් හරි අමාරුයි හරි ස්තුතියි විලම ඉස්සෙල්ලාම ඉල කුස්කත්තේ අපි සාව දැන් බලන්නකො පොලිම පළවෙනිටම ආව දන්සල අපි ගමු කොස්සරයක් අපෝ මේක හැමම රස්නේ ඒ උනේ අත පිච්චෙනවා ගොඩක් නේ සම්බෝලේ වරු නයි මිරස් නේ නෝ ඕ කොහෙලක් තියෙන මේ Nah guys, day 2 ice cream dansal. Palaveni dansal ice cream dansal. Deveni dansal.
ඒක පරිද මේකට තව අයිස් ක්‍රීම් දාන්සලා කොහෙන් බ්‍රේක් ගන්න ඒ දාන්සලක් තියනවා මම මේ බත් දාන්සලක් තිබ්බද මේ හරිය බත් දාන්සලක් තිබ්බද ඔය දෙලින්ම පාර යනවා හරි thank you කිව්වා අපිට හම්බුණා අන්තිමේට පොලිම ඉතා මඩු පිරිසක් ඉන්න සුපිරි බත් දාන්සලක් මම නම් වීඩියෝ එක දාන්න කලින් කටක් ආවා ඒ තරමට පෙරේද ගා එන්නක දෙයක් කියන්න මේ වත්තන්සල හොයාගෙන බෝඩ් එකක් දානයි එයා බෝඩ් එක අරගෙන අතුරට ගොඩාක් වෙන්නවනේ ඇවිල්ලා බලන්න පොලිමත් කෑම වලට වීඩියෝ එකේ තියෙනවනේ කෑම පට්ටරයි මාංග පාට නේ මම කලින් කෑවා මොකද මේ වීඩියෝ එක දාන්න කලින් හරිම රසයි කෑම එක පට්ට කන්න පුළුවන් වල බැලේ කාලා ගන්න Hello. තුන්වෙනි පාර අපි අද ඊයේ නෑවද ඊයේ කපාරයි අද දෙපාරයි මේ දැන් අපිට ආයේ නාන ප්ලේස් එකක් හම්බ වුණා ඇත්තටම දාඩියයි මේ ඉන්න අමාරුයි ඉතින් ඒ අපිට මේ පාර යනවා ඇත්තටම ලෙස්සයි මේ ඉන්න මං ආඩි පෙන්නන මෙහෙම තමයි යන්න තියෙන්නේ එන පහළට යන්න ඕන මේ හැමදාම නානවා තමා මේ දැන් අදම චේන්ජ් කරගත්තා දැන් මේ පේනවා ඊට පස්සේ මාවේ අපි දැන් නාන යන්නේ ගන්න මෙතනින් බැහැ ගන්න අමාරුයි ගයිස් ලෙස්සනවා හොඳටම කරු ගයිනවා බඩ ගාගෙන හරි මං ඔයා යන්න බැලලා මේ අතනින් බෑග් එක තියන්න බෙලිමල් දන්සල තාව බද්දන් තියෙනවා දැන් ඒකත් කණ්ඩේ මේක මේ බියර් කෑන් එකක් කොක්කලා තියෙන මේකේ තියෙන ෆුඩ් සලාඩ් අයිස් ක්‍රීම් හන්දර තියෙන මෙන්න මේක. ගයිස් මේකයි සීන් එක දැන් හරියද? අපි පොලිමේ ඉන්නවා. දන්සලේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් ඒක තමයි බලන්න වෙන්නේ. අපි දන්නේ නැහැ මොනවද දන්සලේ තියෙන්නේ කියලා. පොලිමකට ජොයින් වුණා. මට දිග පොලිමක් තියෙනවා. බලමු. මොනිටර් එකේ තියෙනවා. ඒක පාන් දන්සලක් ගයිස්. දැන් තමයි තේන්නේ. Bang. Halo. Boleh usah enggak?
නික. guys මේක පාන්දන්සලක්. දැන් පාන්දන්සලේ එන්ට්‍රන්ස් එක ගාව ඉන්නේ. ඔන්න දරු ඔළුව දැම්මා. ඉතින් අපි ඒකත් කාලා එන්න. අද තියෙන්නේ මේ අපිට සීතම පාන්කුමාර සාමාන්‍යයෙන් දෙනවනේ දිනයන්න මේක තියෙන්නේ කන්න කලින්පුත් තියෙනවා. කන්න තමයි හැමෝටම මේ මැද්දන් අපලා අතට දීලා නේ තියෙන්නේ. ප්ලේට් එකට දාලා පරිප්පුත් එක්ක බලන්න මෙන්න මේ විදිහට තියෙන්නේ. guys පොල් රොටි දන්සලකට ඇවිල්ලා ඉන්නේ. රතන තමයි රොටි පුච්චන්නේ. ඔන්න බඩු වෙනවා. මෙන්න මෙතනින් බෙදෙනවා. අපිට හම්බුණා උණු රොටි මේක මේ මාඩ මුනේ වෙල දාලා තියන්නේ. ඒගොල්ලෝ රස පාටයි. පේන්ටියකුත් දුන්නා. අපිට පේන්ටිය දුන්නා. උණු රොටි එක ප්ලේන්ටි. මරු දන්සල. මේ දැන් පොඩ්ඩක් වැහැලා තියෙන්නේ. ඔන්න උඩුන කෝපි එකක් හම්බුණා. කෝපි දන්සලක් තියෙනවා. කෝපි. බලන්න guys මෙයාලා මේක 61 වෙනි වරට මේක දෙන්නේ. එයාලා මේක කරන්න පටන් ගන්න තියෙන්නේ 1960. हाँ वीडियो कर करी apa yang harus baik itu belajar ya අන්නාසි දන්සලක් හම්බුණා. අන්නාසි ගත්තා නේද? කොයි නවත්ත? අපි අනුරාධපුරේ ඉඳලා දැන් හෝම් ටවුන් නවිලා ඉන්නේ කිරිබත්ගොඩ. දැන් බලමු කිරිබත්ගොඩ වෙසාරිය. guys ඔන්න බලා ගන්න කිරිබත්ගොඩ තියෙන තොරණ. ගේන දැරිවිත් උපකාර කරන්නේ නුඹේ කටයුතු වල. අනිත් කාරණේ තමයි පුතේ. ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් අපිත් එක්ක වෙසක් බලන්න එකතු වුණාට ඊළඟට අලුත් වීඩියෝ එකකින් ළඟදිම සෙට් වෙනවා.